සුවද දවසක් අදත් වැඩ එන යමු මාත් එක්ක අද වැඩට බලන්න කොහොමද කියලා. මෙතනින් තමයි මම ප්‍රධාන පාරට දාලා ඉතින් මෙතනින් U-turn එකක් ගාලා තමයි වැඩ දැන් ලෑස්ති වෙන්නේ. මෙතනින් මට විනාඩි 35ක විතර ඩ්‍රයිව් එකක් තියෙන හොටෙල් එකට. මොකද මම දැන් කලින් හිටියේ විනාඩි 5ක් 6ක් විතර. ඊට පස්සේ මම ආවලා ඉස්සරහා තියෙනවා අන්න මේ පාරේ යනකොට තියෙනවා ටී ෂොප් එකක්. සමහර දවස්වල ඉතින් මම යනකොට එතනින් චායි එකක් අරගෙන බිබී තමයි යන්නේ වැඩට යන ගමන්. මේ ගොඩක් කට්ටිය ඉතින් හැමෝම මේ UAE වල චායි එක කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒකට සාමාන්‍යයෙන් වෙලාවක් කලාවක් නැහැ. ඕන වෙලාවක මේ චායි එක බොනවා. ඒක ඒ තරම් ප්‍රසිද්ධයි. සමහර කඩවල 1.50 කරලා තියෙනවා දැන්. දිරාම් 1.50ක් කප් එක. සමහර පොඩ්ඩක් ලොකුයි සාමාන්‍යයකට වැඩි. සමහර ඒවල දිරාම් 1යි. දැන් මෙතන ගොඩක් ෆේමස් තැනක්. මෙතන චායි එකත් මාර රහයි. මෙතන නම් 1.50ක් වෙනවා. මෙතන මම සමහර ලාවට නවත්තනවා චායි එකක් ගන්න උදේට. නැත්නම් තව ඉස්සරහා වෙනම තැනක් තියෙනවා. එතනින් ගන්නවා. මේ ඉතින් මෙතන ඇවිල්ලා අපි බැහැලා ගිහිල්ලා එතන රෙස්ටොරන්ට් එකෙන් මේ අරගෙන එන්න ඕනේ නෑ. අපි එතනට ගියාට පස්සේ එතන වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් මේ චායි එක අරන් එන අනතුරුදර මට හම්බුණා මේ ගිය සතියේ අපේ ගෙදර තියලා මේ පරණ CD එකක්. මං රට ආපු දවසල මගේ වයිෆ් එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා ආපු CD එකක් බාති සන්තුෂ්ගේ තාරුන්නේ. ඉතින් මට ගිය සතියේ හම්බුණාන් පස්සේ මම බැලුවා 12ක් විතර තිබ්බ පරණ CD. තාමත් ඒක වැඩ. මම පොඩ්ඩක් දැන් කාර් එකේ එනකම මම බැලුවා දාලිවරල ඒක වැඩ. ඉතින් මේ CD වල තමයි ඉස්සර මේ සින්දු ගෙන්න ගත්තේ කොපි කරලා මොකක් හරි ඔය කොමියුනිකේෂන් එකකින් හරි මොකෙන් හරි. අද දැන් මමත් අවුරුදු ගානකට පස්සේ තාම මේ CDs වැඩ. මේ කිසිම අවුලක් නැහැ. ඉතින් මගේ චායි එකයි සෑන්ඩ්විච් එකයි එග් සෑන්ඩ්විච් එකයි අරගෙන දැන් ඉතින් කකා යන ගමන් මම වැඩට යන ගමන් මොකද විනාඩි 30ක් විතර ඩ්‍රයිව් එකක් තියෙනවා මට. මේ චායි එක 1.50යි සෑන්ඩ්විච් එක 3.50යි. සමහර තැන්වල 3යි මේ සෑන්ඩ්විච් එක. මාර රහයි මේ එග් සෑන්ඩ්විච් ඔම්ලට් එකක් දාලා පරාට එක මේ